රයිට් පුතේ අපි අද කතා කරන්න යන්නේ ගම්මිරිස් වගාව ගැන. ගම්මිරිස් කියලා කියන්නේ කුළුබඩු ලෝකයේ ඉන්න රජු විදියට සැලකනවා. අපි කියනවා කළු රත්තරන් කියන නාමයෙන් හඳුන්වනවා. මේ ගම්මිරිස් වලට ඊටාම ලෝක වෙළඳපොලේ ඉල්ලුමක් තියෙනවා. අපි ගම්මිරිස් අස්වැන්න නෙලනකොට ඒක නිසි පරිණතියට ඇවිල්ලාද කියන එක ඊටාම වැදගත්. අපි දැන් බලමු කොහොමද ගම්මිරිස් අස්වැන්න නෙලනකොට එහි නිසි පරිණතියෙන් යුතු කරා තෝරගන්නේ කොහොමද කියලා බලමු. මේ බලන්න මේ තියෙන්නේ නිසි පරිණතියටපත් ගම්මිරිස් කරලා. අපිට මේ ගම්මිරිස් කරලේ අවසානයේ තියෙන ගම්මිරිස් ඇට මිරිකපුවාම නැත්නම් අපිට තද කරනකොට ඒක තදභාවයක් පෙන්නනවා නම් අපිට ඒ ගම්මිරිස් නිසි පරිණතියටපත් වෙලා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගම්මිරිස් ඉදුණු අවස්ථාවට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. එතකොට අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ නිසි පරිණතියටපත් වෙච්ච ගම්මිරිස් කරලා. එතකොට ගම්මිරිස් වලින් අපි සුදු ගම්මිරිස්, කළු ගම්මිරිස් කියලා ආකාර දෙකකට ඒ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව අපිට වෙන් කරන්න පුළුවන්. අපි මෙන්න මේ වගේ නිසි පරිණතියටපත් වෙලා නැති ගම්මිරිස් අස්වැන්න නිලුවොත් ඒ ගම්මිරිස් අස්වැන්නේ බොල් මේ තියෙන තවත් එකක් ගම්මිරිස් අස්වැන්නේ අස්වැන්න අඩු වෙනවා, බොල් බීජ වැඩි වෙන්න පුළුවන්. රයිට් පුතේ, thank you.